වෙන්නේ දැන්. අපි යමු. දැන් නම් ටිකක් ළඟයි. ඔය යාළුවනේ පාර තියෙන්නේ මෙහෙම. මෙහෙම පොඩ්ඩක් කැලේ වෙලා තියෙන්නේ. පොඩ්ඩක් භයානක පාටයි. බලමු අපි මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේද කියලා. අනියම ආවේ. යාළුවනේ subscribe කරලා තියාගන්න මේ channel එක. මම ඉස්සරහටත් වීඩියෝ දානවා මේ channel එකේ. බලන්න මාර ලස්සනක් තියෙනවා. යන් ඉස්සරහට ගිහින් බලමු. ඕන් දැන් අපේ පේන තෙක් මානේ තියෙන ගඟ. ඔය නතරේ කට්ටිය මේ සුන්දරත්වයේ විඳින්න පින නැහැ. ඇත්තම කිව්වොත් එහෙම. එහෙම වීඩියෝ එකක් දැක්කොත් තමයි ගුහාවක් හම්බුණා. තුවාලේ උතුණා. ගුහාවක් හම්බුණා යාළුවනේ. අපි ගිහිල්ලා බලමු ඇතුළට නේද? මම මෙතෙන් පැහැදිලි ඔන් කරගත්තා. මම පේන්නේ ඇතුළ මොනවා කියලාද? අනියම ආපු ගමනක් මේක. වවුලුත් ඉන්නවා. වත්තත් ඉන්නවා යාළුවනේ. වවුලු. යාළුවනේ මේක ඇතුලින් යන්න පොඩ්ඩක් අමාරුයි. මෙතන යට පාර නැහැ. යාළුවනේ ඔන්න මම ඔයාලට thumbnail එකෙන් කියපු විදිහට මම එතන තැනට ඇවිල්ලා තින්නේ. මේ බහින් විතරයි තින්නේ. කෙලිම view එක පේනවා. යාළුවනේ අපි ආවා. ඇත්තම කිව්වොත් මහා සනීපයක් දැනෙන්නේ. සබා දහමේ තියෙන මිනිස්සු මම මහා ලස්සනක් තියෙනවා. මම තනියම ආයෙත් අම්මා යාළුවෙක් එක්ක ආවොත් නාලම යන්නේ. මේකේ 4 දෙනෙක් දුකද බිලි අරන් ආපු මේ ගඟේ. ගඟ Trip too hard, ice on me shine in the dark. Love me hard. අවුරුදු අස්සර තැනක් හම්බුණා. මම වලට පෙන්නන්න. හරි යාළුවනේ අදට මං ගිහිල්ලා එන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. බයි. ඕන්න මෙතන වැල් දින ටාසන් වගේ එළියට යන්න පුළුවන්. view එක බලාගෙන ටාසන් වගේ එළියට ආරේ නම් එන්න පුළුවන්. දැන් ගියේ වන්දේ කරා.